ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් 55 හැවිරිදි නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩවතදී ඊයේ අත්අඩංගුවට ගැනුණා. පැනඩෝල් ශරීරයේ ස්ථාන පහක වේදනාවන්ට සහනය ලබා දෙයි. මා විශ්වාස කරන්නේ පැනඩෝල්. පොලිසිය පවසන්නේ ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ඉෂාරා සෙව්වන්දිට රිවෝල්වරය සංගවා රැගෙන ඒමට දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු ග්‍රන්ථ දෙකක් ලබා දී ඇත්තේ මෙම නීතිඥවරිය විසින් බවයි. එමෙන්ම වෙඩික්කරුට නීතිඥවරයෙකු ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ඇතුළු වීම සඳහා නීතිඥවරුන් පළඳින ටයිපටි දෙකක් සහ නීතිඥවරුන්ගේ වාහනවල ප්‍රදර්ශනය කරන අවසර පත්‍රයක් ලබා දී ඇත්තේද මෙම නීතිඥවරිය බව පොලිසිය පවසනවා. සැකකාරිය ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් තමන්ට නිකුත් කර තිබූ නීතිඥ හැඳුනුම්පත වෙඩික්කරුට ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා ලබා දී ඇති අතර එලෙස සැකසූ ව්‍යාජ හැඳුනුම්පතේ ඇත්තේද සැකකාරියගේ අත්සන බව විමර්ශන නිලධාරීන් තහවුරු කරගෙන තිබෙනවා. කෙහෙල් බද්දර පද්මේ අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සැකකාර නීතිඥවරිය පිළිබඳ තොරතුරු අනාවරණ කර ඇති අතර ඉෂාරා සෙව්වන්දිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ තොරතුරු තහවුරු වූ බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා. පැය 72ක රැඳවුම් නියෝග මත සැකකාර නීතිඥවරියගෙන් තවදුරටත් ප්‍රශ්න කරනවා.